විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කෙරුවේ මා මුලින් මතක් කළා වගේ බරපතල හෙළිදරව්වක් කරන්න මීට දින කීපයකට එහා පැත්තේදී නැගෙනහිර පළාතේ එරාවූර් ප්‍රදේශයේ ඉඳලා කීප දෙනෙක් ආවා අපිව හමු වෙන්න. ඒ මුස්ලිම් සහෝදරයින් ඒ උදවිය මතක් කළා හාමුදුරුවනේ ඔවුන් මා හමුවන්න පැමිණි දිනට සති දෙකකට විතර පෙර ආතුව එරාවූර් ප්‍රදේශයේ සියලුම පල්ලිවල මෙන්න මේ පත්‍රිකාව බෙදා හැරලා තිබුණා ජුම්මා දේශනා අවස්ථාවේදී. ජුම්මා දේශනාව කියන්නේ සියලු මුස්ලිම් ප්‍රජාව සිකුරාදා දිනේදී සහභාගී වන ආගමික මෙහෙය. ඒ ආගමික මෙහෙය අවස්ථාවේදී මේ පත්‍රිකාව දමිළ භාෂාවෙන් මේ ලියලා තියෙන්නේ. මේක බෙදලා තිබුණා. මේකේ මොනවද තියෙන්නේ? ඉස්ලාමීය ශරියා නීතියට අනුව ගලගොඩාත්තේ ඥානසාර තෙරුණුත් ඒ වගේම එරාවූර් වල ඔය සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවගේ සංවිධානයේ සුෆි සංගමේ එහි ලේකම්වරයා වන ආබ්දීන් කාසිම් කියන තරුණ ඒ මුස්ලිම් වරයාත් මරා දමන්න ගල්ගසා මරා දමන්න කියලා තමයි මේ පත්‍රිකාව බෙදලා තියෙන්නේ. මේක දෙමළෙන් තියෙන අපි පරිවර්තනය කරගත්තා. ඉස්ලාමීය ශරියා නීතිය අනුව ගල්ගසා මරන්න ඕන කියලා. දැන් මීට අවස්ථා ගණනාවකදී මෙවැනිම තර්ජනයන් ගණනාවක් පිළිබඳ අපි වරින් වර මාධ්‍ය මගින් සහ ලිඛිතව අදාළ බලධරයන්ව දැනුවත් කරලා තියෙනවා. මේ පත්‍රිකාව අපාතට පත් කරපු අපව මුණ ගැහෙන්න ආපු ඒ මුස්ලිම් සහෝදරයෝ ප්‍රකාශ කළා හාමුදුරුවනේ මේ පත්‍රිකාව පිළිබඳ අපි අදාළ සියලුම ආරක්ෂක අංශවලට මේ පත්‍රිකාව පිළිබඳව සහ මේ බෙදපු පුජ්‍යලයන් පිළිබඳව සහ කණ්ඩායම් පිළිබඳ දිගින් දිගටම ගිහිලා දැනුවත් කළා. බුද්ධ්‍යංශවලට ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වන සියලුම බුද්ධ ජාලාවලට මේ පණිවුඩය නැත්නම් මේ පත්‍රිකාව පිළිබඳ කතාව ගිහින් කිව්වයි කියලා. නමුත් අද වෙනකන් ගත් ඇක්ෂන් එකක් නැහැ. ඊළඟට එහි ක්‍රියාත්මක වෙනවා එක්තරා කණ්ඩායමක් ඒගොල්ලන්ට කියන්නේ ලිබියා ගඩාෆි ගෲප් කියලා. ඒ ලිබියා ගඩාෆි ගෲප් කියන ඒ කණ්ඩායමේ එක්කෙනෙක් තමයි මේ MFM නමින් මේ දූරගතනාංක මේ සියල්ල ඒ පොලිස් ස්ථානවලට ආරක්ෂක අංශවලට දීලා තියෙනවා. MFM කියන්නේ කවුද? මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆෞෆුල් වලියප්පා තයිකාපාර එරාවූර් 1 කියන මේ ප්‍රදේශයේ ඉඳගෙන මේ පුජ්‍යලය සහ මේ කණ්ඩායම ඒ නැගෙනහිර පළාතේ එරාවූර් ආදී ප්‍රදේශවල අර සාම්ප්‍රදායිකව සොහොන් වඳින දන් දෙන අපේ සංස්කෘතියත් එක්කත් බොහොම හොඳට පෑහෙන විශාල ප්‍රමාණයක් මුස්ලිම් ප්‍රජාවක් එහි ඉන්නවා. ඒ අය අද කියනවා අපට නිදහසේ අපේ ආගම අදහන් ඉඩ දෙන්නේ නැහැ. මේ අන්තවාදී කල්ලි විසින් කියලා. මේ අන්තවාදී කල්ලි විසින් කියලා. පාස්කු ප්‍රහාරයට පෙර ආතුවත් 1990 ගණන් වල ඉඳලා 2017 වෙනකන් ඒ ප්‍රදේශවල මුස්ලිම් ජනතාව සාමයට ලැබී අන්තවාදයට අකමැති මෙරටේ නැවත වතාවක් සමාජීය බෙදුම්වාදයක් එක්ක ත්‍රස්තකල්ලි වලින් ගහන රටක් බවට පත් කරගන්න අකමැති මුස්ලිම් ප්‍රජාව දහස් වාරයකට වැඩිය පැමිණිලි කරලා තියෙනවා. හැබැයි ඒ ප්‍රදේශයේ ජනතාවගේ මතය මොකද්ද? අපි මේවා කොච්චර කිව්වත් වැඩක් නැහැ. සමහර මුස්ලිම් අය තවමත් මේ බුද්ධ්‍යංශවල සේවය කරනවා. ඒගොල්ලොත් ඒ ප්‍රජාව කියන්නේ මේ ඒ අයත්
මේ වහබ්වාදී අනතුරට ලක් වෙලා ඉන්නේ. සමහර මට එක තැනක කිව්වා පැමිණිලි බාර ගන්න නැහැ කියලා. මොකද බලනකොට ASP SP දෙන්නම වහබ්වාදයට ගිහිල්ලා. ඉතින් කාගේ පිළිසරණක්ද මේ මිනිස්සුන්ට? එතකොට මේ බුද්ධ්‍යංශවල ඉන්න ප්‍රධානීන් ඒ මුස්ලිම් අයගෙන් මොකද දැන් අපි වුණත් දැන් කායින් හරි ඒ විස්තර කරනකොට මුස්ලිම් දන්නම කෙනෙක්ගෙන් නෑහන්නේ. ඒ මුස්ලිම් බුද්ධ්‍යංශවල සේවය කරන උදවියගේ නිර්දේශය මොකද්ද? නෑ එහෙම ගැටුමක් නෑ මේ මුස්ලිම් නිකායවල තියෙන ප්‍රශ්නයක් කියලා මේක යට ගහනවා මිසක්වා මේකේ තියෙන පුළුල් අරමුණ මේගොල්ලෝ එළියට දෙන්නේ නෑ. ඒක තමයි මිනිසුන්ගේ මතය. ඒ නිසා තමයි අද මේ මිනිසුන්ට ගුටි කන්න වෙලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. මේ මගේ අතේ තියෙනවා ලේඛනයක් ඔබ විශ්වාස කරන්න ශරියා නීතිය අනුව ආයේ මේ ලංකාවේ නීතිය නෙමෙයි. මේ නැගෙනහිර පළාතේ මේකේ තියෙනවා මං හිතන්නේ ඒක 100කට ආසන්න ප්‍රමාණයක් නම් ශරියා නීතිය අනුව අත් කපපුවා, බෙලි කපපුවා, නහය කපපුවා, කට කපපුවා, මරපුවා ඔක්කොම ලේඛනේ තියෙනවා. මොකද අරගෙන තියෙන මේ ක්‍රියාමාර්ගය. ඉතින් අද මේ මාධ්‍ය හමුවේදී මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ මොහොත වෙනකොට මම දැක්කා ඊයේ ජනාධිපතිතුමා රණවිරු සමුරුවේදී කියනවා ජාතිවාදය යලි කැරලි ගහන්න පටන් අරන් කියලා. ඒක සියලු මාධ්‍යවල හොඳින් විකාශය වුණා. දැන් උන්නේ මේ ජාතිවාදයක් ආගම්වාදයක් අර නිකන් මොකක් හරි සූත්‍රයක් කටපාඩම් කරගත්තා වගේ මේක කියවනවා. හැබැයි මේ එක්කෙනෙක්වත් ජනාධිපති කියන්නෙත් නෑ, යාගේ සහචර ගෝලබාලයෝ කියන්නෙත් නෑ මොකද්ද මේ ජාතිවාදය කියන්නේ කියලා. ජාතිවාදයේ තියෙන්නේ කොතනද? ජාතිවාදය කියන්නේ මොකක්ද? මේකට නිර්වචනයක් තියෙන්න එපායි. ආගම්වාදය කියන්නේ මොකක්ද? ඒ මොකක්වත් නැතුව මේ ජාතිවාදයක් කියනවා. කරුණාකරලා ජනාධිපති හැටියට රටේ තමුන්නාන්සේ මේ ජාතිවාදය කියන්නේ මොකක්ද කියන එක ගැන නිර්වචනය. ඒගොල්ලෝ හරි දක්ෂ කතිකයෝනේ. ලුණු මොනවාද මේ ඕන එකක් අර වරක දරමස් කරන්න පුළුවන් ගන්නේ. මට හිනහ වෙන්න තැනක් නැති වුණා මේ ජාතිවාදයේ යලි උත්සන්න වෙලා පටන් අරන් කියලා කියනකොට. මොකද අවුරුදු ගණනාවක් තිස්සේ අපි හෙළිදරව් කරපු කිසිදු වරප්‍රසාදයක් නැතුව දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔය ඕන කෙනෙකුට ඕන හැටියට පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන් වරප්‍රසාදයටදී මේ පිරිස මේ පාර්ලිමේන්තුව තුල වරප්‍රසාදයටදී කියපු බොරු කන්දරාව මම හිතන්නේ මේ සබාදහම මෙහෙම කම්පාණ වෙ තියෙන එකත් පුදුමයි. වරප්‍රසාද වලට යට වෙලා මිනිස්සුන්ට අපහාස කරන එක, බොරු කියන එක, සත්‍ය විකෘති කරපුවා. හැබැයි අපි මේ මොකද්ද කරන්නේ? ජීවිතේ පරදුවට තියලා කුණු බැනුම් අහගෙන නිന്ദා අපහාස විඳගෙන මුළු මහත් ජාතියකගේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගත අභිවෘද්ධි අනාගත ආරක්ෂාව හිතේ තියාගෙන තමයි අපි මේ කැපකිරීම කරන්නේ මොනම වරප්‍රසාදයක්වත් නැතුව. ඉතින් ඒව හෙළිදරව් කරන්න ගියාම වචනයක් අල්ලගෙන ඒ මුස්ලිම් අන්තවාදී බලවේගම ගිහිල්ලා පැමිණිලි කරනවා අපේ ආරක්ෂක අංශවල ඉන්න. ඉතින් එතනින් උඩට ওই නීතිපති එක දක්වා. මොකද මේ ඔක්කොම හසුරුවන්නේ කවුද කියලා දැන් මම ඔබට කියනවා. වචනයක් අල්ලගෙන අපිව හිරකට දක්වනවා විතරක් නෙමෙයි දැන් ගල් ගහලා මරන්න කියලා පත්‍රිකා බෙදන තැනටම ඇවිල්ලා තියෙනවා. මොනවා කරලාද අපි මේ මොන වරදක් කළාද රටට? 2012 ඉඳලා උත්සාහ කරනවා මේ රට තුල ක්‍රියාත්මක වන ඉතා භයානක ලෙස ක්‍රියාත්මක වන මේ ඉස්ලාමීය උන්මත්තක අන්තවාදයේ පිළිබඳ කරුණු ටික කියන රටට. ඒ කියන්න හදන හැම වාරයකම නෑ එහෙම එකක් නෑ කියලා හොරතල් කළේ කවුද? අද මේ බලයේ ඉන්න ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ කණ්ඩායම. මේවා විකෘති කළා අපිට මඩ ගහලා නිර්දය විතර කවදාකවත් උඹලට ඔය පාපෙන් නම් ගැලවෙන්න හම්බෙන්නේ නෑ. මේ අහස පොළව සත්‍ය නම්, ඉරහඳ සත්‍ය නම්, තුනුරුවන සත්‍ය නම් මොකද අපිට තියෙන එකම දේ අපේ අදිෂ්ඨානයේ සත්‍යවාදී බලය සත්‍ය විතරයි කතා කරලා තියෙන්නේ. ඔය කොච්චර විකෘති කළාද? පහුගිය කාලවල මේ දේශපාලන කාලකන්ණි 70. ඒතර මම මේ කියන්න උත්සාහ කරන්නේ ඊයේ ජනාධිපති කියනවා අපහු මේ ජාතිවාදය හිසෝසවලලු. මිනිහෝ 2012 ඉඳලා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ තමුසල කට උල් කර බොරු කියලා පාස්කු ප්‍රහාරය කරේ අරුන් වෙන්න තිමු. ඔව් මං වගකීමෙන් කියන අද මේ දවසේ ලියලා තියන්න රටේ මිනිස්සු
මේ මාධ්‍ය සාකච්ඡා විවිධ නාලිකාවලින් මේ විකාශය වෙයි. කරුණාකර දිනපොත් පාවිච්චි කරන අය දිනපොතක ලියලා තියෙන ගලකොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ මෙන්න එහෙම දෙයක් වෙලා මොකද්ද? අපි ඊයේ අවුරුදු 30ක් තිබිච්ච යුද්ධයක් ඉවර කළා ඒ ගත වෙලා අවුරුදු 16ක් සමරනවා. අවුරුදු 30ක් අපි දුක් විඳා. මුළු ලෝකෙම බිහිතියටපත් කරපු ඉස්ලාමීය උන්මත්තක ත්‍රස්ත කල්ලි ලංකාවේ පුපුරවාගෙන අපේ ස්වභාවය මේකයි කියලා 2019 මේ පාස්කු ඉරිදා පෙන්නුවා. එතකොට මේවා අපි 2012 ඉඳලා පෙන්වා දෙන අවස්ථාව වෙනකොට මේ ඔක්කොම කල්ලි ගිහිල්ලා හැංගුනේ කොහෙද? අද ඔය ආණ්ඩු බලය හසුරුවන උදවියගේ දේශපාලන පක්ෂය තුලේ 2015 යහපාලන ආණ්ඩුව හදනකොට අපි මේ මුස්ලිම් අන්තවාදී පිළිබඳ කියාගෙන ආවා. ඒක රාජපක්ෂ ආණ්ඩුවට දොස් කිව්වා. මේ කරන්නේ කාගේ හරි කොන්ත්‍රාත් එකක් කියලා මේ දේශපාලකම ඒවා කිව්වේ. අපි කාගේවත් කොන්ත්‍රාත් කරන්නේ නැහැ. කොන්ත්‍රාත් කරනවා නම් මෙහෙම හුදකලා වෙන්නෙත් නැහැ. අද අසරණ වෙන්නෙත් නැහැ. අපි බොහොම නිස්සරණාධ්‍යාශයෙන් ඒක මේ රටේ තියෙනවා භික්ෂුන් වහන්සේලාට ඔය නිකන් මේ වෙන අටමගල අටවගෙන මේ දඟලන එක නේ භික්ෂුන් වහන්සේලාගේ වගකීම. අපිට තියෙනවා ඓතිහාසික මුරදේවතා උරුමයක් මුරදේවතා සංකල්පයක් මේ රටේ. ඒ ඓතිහාසික වගකීම හිසින් දරාගෙන තමයි අපි මේ කාර්යය සම්පූර්ණ කරන්නේ. මොනවාක්වත් මේ ප්‍රශංසා හරි මොනවා හරි වරදාන වල ප්‍රසාද බලාගෙන නෙමෙයි. එතකොට මට කියන්න උවමනාව තියෙන්නේ එවකට රාජපක්ෂ යුගයේදී අපි මේව හෙළිදරව් කරනකොට තැන් වල හොරගල්ලා හොරපු කල්ලි යම් තැනකට ගොනු වුණා. උන් දැනගත්ත මේක හරියන්නේ නැහැ කොටු වෙනවා. යහපාලන ආණ්ඩු වෙනකොට ඔක්කොම ගිහිල්ලා ඒ ලේබලේ යටතේ කට්ටිය ලස්සනට සන්දාන කරනවා. FGP, NFGG ආදී වශයෙන් ඔය තියෙන යහපාලනය සඳහා වූ පෙරමුණ ඔය අනාදී වශයෙන් වූ මුස්ලිම් මේ අන්තවාදී බලවේග ටික දේශපාලන පෙරමුණක් හැටියට නම් හදාගෙන ගිහිල්ලා මේ යහපාලන ආණ්ඩුවේ එකතු වුණා. NPP එකත් එක්ක. එතකොට ඉබ්‍රහීම් ලතුළු මේ ඔක්කොම අවසානයේ සහරාන්ගේ පුපුරවා ගැනීම දක්වා ඒ රාජ්‍ය අනුග්‍රහය ඇතුව ඊටාම හොඳින් වර්ධනය වෙලා අවසානයේදී 300කට ආසන්න මිනිස්සුන්ගේ ජීවිත බිලිගත්තා. එතනින් පස්සේ මොකද වුනේ? එතනින් පස්සේ දැන් මුළු රටම අන්තවාදයට විරුද්ධ සියලු බලවේග බලමුළු එක තැනකට එකතු වෙලා මේක පරාජය කරන්න ඕන, මේ ම්ලේච්ඡත්වය පරද්දන්න ඕන, නීතිය ක්‍රියාත්මක කර මොන තරම් උද්වේගයක් ඇති වුණාද? හැබැයි සතියයි දෙකයි ඒවා හැම අර සෝඩා බෝතල් වගේ බහැලා ගියා. අපි තාම ඒ අවදියෙන් ඉන්නවා. ඒතර ඒ කාලය තුල මොකද වුනේ? නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිකරණ වලින් හැම තැනකින්ම මේ පාස්කු ප්‍රහාරය සඳහා නම් ලැබපු උදවිය මෙන්න නිදොස් කර නිදහස් වෙනවා. කොහොමද ඒව වෙන්නේ? කොහොමද ඒව වෙන්නේ? මං වගකීමෙන් කියන අද මේ දවස ලියලා තියාගන්න. ලංකාව මුස්ලිම් කලීෆාතයක් මුස්ලිම් රාජ්‍යයක් කරන්න ඕනේ කියලා අත්පොත් ලියපු අවුරුදු 15 20 පුහුණුව ලැබපු ඒ සියලුම දෙනා අද ඉන්නේ මේ ජාතික ජනබලවේග ආණ්ඩුවත් එක්ක.